සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් කාලෙකට පස්සේ තමයි වීඩියෝ එකක් අරගෙන එන්නේ. ඉතින් පහුගිය දවස්වල බබාලගේ වැඩත් එක්ක තමයි ටිකක් පරක්කුනේ වීඩියෝ එකක් අරගෙන එන්න. ඉතින් අපි හැමෝටම මේ වගේ කාලේ එනවනේ නේද? කරදර ගැටලු තියෙන කාලේ එනවා. ඉතින් එහෙමයි කියලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ channel එක subscribe කරලා අපිව නරඹන ඔයාලා අමතකුනේ නැහැ. ඉතින් මං ඉදිරියට අලුත් වැඩක් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ කියන්නේ ඔයාලා අපේ වීඩියෝස් බලලා ගොඩක් පැල ඉල්ලනවා. ඉතින් ඇත්තටම පහුගිය කාලේ නම් එහෙම දෙන්න බැරි වුණා. ඉදිරියේදී ඊටාම විශ්වාසවන්ත courier service එකක් කරහා ඔයාලට අවශ්‍ය පැල වර්ග ලබා දෙන්නත් මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ඇන්තූරියම් වගාවට අලුතෙන් පිවිසෙන ඔයාලට ඔයාලගේ ඇන්තූරියම් වගාව කරගෙන යද්දී ඇතිවන ගැටලු ඒ වගේම ඇන්තූරියම් වගාවකට ප්‍රවේශ වුණාම වාණිජ්‍ය මට්ටමින් කොහොමද ඇන්තූරියම් වගාවක් කරගෙන යන්නේ කියන කාරණය පිළිබඳව ඔයාලට පාඩම් මාලාවක් විදිහට අරගෙන එන්න ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මම හිතනවා ඒක ඊටාම වැදගත් වෙයි කියලා. මොකද පැලයක් අරගත්තාම අපිට ඒක නඩත්තු කරගන්න අපහසුයි. මේක වාණිජ්‍ය මට්ටමින් කරන කෙනෙකුට විතරක්ම නෙමෙයි, ගෙදර ලස්සනට ඇන්තූරියම් වවන කෙනෙකුට උනත් වැදගත් වෙයි කියලා මම හිතනවා. වාණිජ්‍ය වගාවකදී අපි බලාපොරොත්තු වෙන්නේ අපේ පිරිවැය අඩු කරගෙන වැඩි ලාභයක් ලබා ගන්න. ඉතින් ඒ සඳහා අවශ්‍ය වෙන කාරණා බොහොමයක් කතා කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයාලා වෙනද වගේම අපේ channel එකත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම ඔයාලට ඇන්තූරියම් විතරක් නෙමෙයි ඕකිඩ්, කැක්ටස්, විසිතුරු පැල වගේ තවත් පැල වර්ගත් අපෙන් ලබා ගන්න පුළුවන්. ඉතින් මෙතෙක් අපිත් එක්ක රැඳිලා හිටිය ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ channel එකත් එක්ක දිගටම රැඳිලා දැනුම ෂෙයා කරගන්න කියලත් මම ඔයාලට මතක් කරනවා.